මේ තියෙන්නේ ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ තියෙන බඩරිංග වගාවක්. ඉතින් ඇත්තටම මේක ඉතා හොඳින් නඩත්තු කරන බඩරිංග වගාවක්. ඌව කියන්නේ ලංකාවේ වැඩිපුරම බඩරිංග වගා කරන ප්‍රදේශයක්. ඉතින් මේකේ මාස් කන්නේ මේ ප්‍රදේශයේ බහුලව දකින්න පුළුවන් භෝගයක් තමයි බඩරිංග කියන්නේ. ඉතින් අපි ලංකාව ගත්තට පස්සේ බඩරිංග මිනිස් පරිභෝජනය සහ සත්ත්ව ආහාර නිෂ්පාදනය යන කරුණු මත වගා කරනවා. ඉතින් මම හිතන්නේ ඒවට ඇති මේ අපි ඉන්න ප්‍රදේශයේ ඉතා විශාල වශයෙන් දැනට බඩරිංග වගා කිරීම සිදු කරනවා. ඉතින් අපිට මේක ඇත්තටම මේ පැත්තේ ගොඩාක් වෙලාවට හේන් වගාවක් විදිහට තමයි සිදු කරන්නේ. ඉතින් මීට අමතරව කිහිප දෙනෙක් ඉන්නවා ජල සම්පාදන ක්‍රම භාවිතා කරමින් වගා කරනු ලබන. ඉතින් එහෙම අපිට වගා කරන්න පුළුවන් නම් ඉහළ මිලක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ප්‍රදේශයේ වැඩිපුරම වගා කරන්නේ වියලි කරල් සඳහා. ඒ කියන්නේ අපි වියලලා මේක වෙනත් සත්ත්ව ආහාර ඒ වගේ පරිභෝජන සඳහා තමයි මේක වගා කරන්නේ. කිරි කරල් සඳහා වගා කිරීම කියන්නේ තම්බල කන්න කිරි කරල් විදිහට වගා කරන ප්‍රමාණය ඉතාම අඩුයි. සුළු පිරිසක් තමයි මේ ප්‍රදේශයේ ඉන්නේ. බහුතරයක් වියලි කරල් සඳහා තමයි වගා කරන්නේ. ඉතින් ඔබට පසුබිම් පේනවා ඇති. මේක ඉතාම ඇත්තටම හොඳින් නඩත්තු කරන තියෙන වගාවක්. ඉතින් මේ වගාව ඇත්තටම අපිට පුළුවන් නම් මීට වඩා දියුණු ප්‍රභේද ගෙනල්ලා ලංකාවේ මීට වඩා වැඩි දියුණු කරන්න මම හිතන්නේ දැන්ටත් ගොඩාක් පෞද්ගලික ආයතන මගින් විදේශ වෙළඳපොලේ තියෙන විදේශ දෙමුහුම් බීජ ප්‍රභේද ගෙන්වීමක් සිදු කරනවා. බහුතරයක් වගා කරනු ලබන්නේ මෙන්න මේ දෙමුහුම් ප්‍රභේද. නමුත් ලංකාවේ ප්‍රභේද කිහිපයක් තියෙනවා දෙමුහුම් ප්‍රභේද. නමුත් අපිට පුළුවන් නම් අපිට දේශීය දෙමුහුම් ප්‍රභේද වැඩි දියුණු කරලා මීට වඩා අපේ රටට ගැලපෙන ප්‍රභේද නිෂ්පාදනය කරන්න මම හිතන්නේ හොඳ ආස්තයන්කට යන්න පුළුවන්.